නමෝ බුද්ධාය වාසනාවන්ත සදහැවත් පිංගුතුනේ යම් අපේ ජීවිතේ කායික සුන්දරත්වයක් ඇද්ද ඒක తాවකාලිකයි කියලා තේරුම් ගැනීමත් ජීවිතයට විශේෂ නුවණක්. බාහිරින් ගොඩනගා ගන්න සුන්දරත්ව తాවකාලිකයි. හරි ඉක්මනින් වෙනස් වෙලා යනවා. පොඩි දෙයකින් පවා බාහිරින් ගොඩනගා ගන්න සුන්දරත්ව වෙනසිලා යනවා කියලා තේරුම් ගන්න එක ජීවිතයට විශේෂ නුවණක්. අපි ඇති කරගත්තොත් කායික සුන්දරත්වය ඉක්මනට නැසෙනවා ඒක. ඉක්මනට උනත් නැසිලා යන්න පුළුවන් ඒක. අපි හදාගත්තොත් එහෙම ලස්සන ගෙයක් ඉක්මනින් උනත් නැසිලා යන්න පුළුවන් ඒක. අපි ගත්තා කියලා හිතමු ලස්සන වාහනය ඉක්මනින් උනත් ඒ ලස්සන නැසිලා යන්න පුළුවන්. අපි පරිභෝජනයට ගත්තා කියලා හිතමු වෙන මොනවා හරි ලස්සන ඔය පරිභෝග භාණ්ඩ එක එක ඒවා තියෙන්නේ. ඕවා ඉක්මනටම උනත් නැසිලා යන්න පුළුවන්. ඔය බාහිර ගොඩනගෙන හැමදේම ඉක්මනට උනත් නැසිලා යන්න පුළුවන්. අපි ඒ නිසා ඔට්ටු වෙන්න ඕනි, මහන්සි වෙන්න ඕනි බාහිර ලස්සන ගොඩනගා ගන්න විතරක් නෙමෙයි. අපිට විතරක් පේන අපේ අභ්‍යන්තරේ ලස්සන කරගත්තොත් ඒ ලස්සනට නම් වෙන කාටවත් අත ගහන්න බෑ. අපේ ජීවිත අභ්‍යන්තරේ ලස්සන බල අපිට හැමදාම සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා නුවණ තියෙන කෙනෙක් ඔට්ටු වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන අභ්‍යන්තර සුන්දරත්වයේ ගොඩනගා ගන්නමයි. අභ්‍යන්තර සුන්දරත්වයේ ගොඩනගා ගැනීම වටිනවා කියන එක තේරෙනවා මේ බාහිර සුන්දරත්ව తాවකාලිකයි කියලා නිතර හිතට දැනෙනවා නම්. බාහිර හදාගන්න හැම සුන්දරත්වයක්ම తాවකාලිකයි. අද මේ කියපු කරුණ පින්වතුන්ලට දහම් කතාව තුලත් තව හිතට කාවදීවි. අපගේ මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන්මයි දහම් වදාළේ. බුදුරජුන්ට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වත් ධම්මික වීරබද්දන මහත්මාත් ජීවනී මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්ලා අද ධර්මදාන පින්කම කරන ප්‍රධාන අරමුණ අද දවසට 80 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් පද්මා වීරබද්දන මෑණියන්ට සෙත් ආශිර්වාද පැතීමත්, මෑණියන්ගේ නමින් මියගිය දෙමව්පියන්ටත්, ඒ වගේම AHT එඩ්වින් සිල්වා පියාණන්ටත්, මිල්ඩාද සිල්වා මෑණියන් ඇතුළු කොට නමින් මියයන්ට යෙදුණු සියලු ඥාතීන්ට අද මේ ධර්ම දානේ පරලෝ සැප පිණිස වේවා කියන පැතුමත් මූලික කරගෙනයි ධර්ම දානය කරන්නේ. බණපදයේ අහන්න පළමුව අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් හට අප හැම දිනාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ජීවිතවල පිංගුතුනේ නුවණ ඇති කරන බුදුබණ පදයක් අහන්න පෙර අපි බොහෝ දෙනෙක් බාහිර ලස්සනට ගොඩනගා ගැනීමේ තරඟයේ ඇතුලේ විතරනේ ඉන්නේනේ. ඒකනේ සාමාන්‍ය ජීවිතේ කලාව. මිනිස්සු ගොඩනගා ගන්න මහන්සි ගන්නේම ප්‍රතිරූපේනේ, බාහිරට පේන දේ. අපි සාමාන්‍යයෙන් මූලික අධ්‍යාපනය තුල ඉගෙන ගන්නෙත් ওই බාහිර ගොඩනගා ගැනීම විතරක්ම නෙමෙයි. අභ්‍යන්තරේ ලස්සන කරගන්න ඕන. තමන්ගේ ජීවිතයේ ඇතුළ ලස්සන වුණොත් ඒක තමයි ගොඩාක් වටින්නේ කියලා බුදුරජාන් වහන්සේ නේද මේ ලෝකයට මේ තරම්ම පැහැදිලිව දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කරනකොට හැබැයි ඒක නුවණින් වටහා ගන්න හැකියාව තිබිච්චි මහා පින්වන්තයෝ, මහා ඥානවන්තයෝ ඒ කාලේ හිටියා. ඒ බඳු උතුමන්ට තමන්ගේ අභ්‍යන්තරය ඇත්තටම ලස්සන කරගෙන
ලස්සන සුන්දර ජීවිත ගොඩනගාගෙන වාසය කරන්නට වාසනාව භාග්‍ය ලැබුණා. ආන්ගේ උතුමන්ටයි අපි පොදුවේ රහතන් වහන්සේලා කියලා කියන්නේ. උන්වහන්සේලාගේ ජීවිතේ බාහිරින් බලපුවාම යම් අසුන්දරත්ව තියෙන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේලාගේ රූප ස්වභාවවල විවිධත්ව තියෙන්න පුළුවන්. උන්වහන්සේලා ලස්සන කරගත්තේ උන්වහන්සේලාගේ අභ්‍යන්තර ලෝකයයි. සුඛිනෝවත් අරහන්තෝ. ඒ රහතන් වහන්සේලා නම් ඇත්තටම මේ ලෝකේ සැපසේ වාසය කළා. දුක් උපදින තණ්හාව උන්වහන්සේලා තුල දකින්නවත් ලැබුණේ තණ්හා තේසන්න විජ්ජති. උන්වහන්සේලා තුල තණ්හාවක් තිබෙන්නේ නැහැ. අස්මිමානෝ සමුච්චින්නෝ. උන්වහන්සේලාගේ ජීවිත වලින් මම මගේ කියලා හටගත්ත මාන්නකාරකම සදාහටම දුරු වුණා. මෝහ ජාලම් පදාලිතං. මෝහ දැල සම්පූර්ණයෙන්ම පළලා දාලා උන්වහන්සේලා නිදහස් වුණා. ඒ නිදහස් වෙච්ච රහතන් වහන්සේලා ගැන අපිට අහන්ට ලැබීම පවා ජීවිතයට පිම්පිරෙන කරුණක්. කෙලෙස් ගොඩවල් ගැන අහනවට වඩා රහතුන් ගැන අහන එකත් මොනතරම් ලාභයක්ද. සවැත්නුවර එක කැටයම් කාරයෙක් හිටියා. මෙයා කැටයම් කරන්නේ රන් කැටයම්. ඝන රණින් සියුම් සියුම් කැටයම් කරලා තමයි මෙයා ජීවත් වෙන්නේ. අදටත් ඉන්නවා එහෙම අය. ඔය රන්නාභරණ තනනකොට ඒ රන්නාභරණ වලට කැටයම් අඳින ශිල්පීන් වෙනම ඉන්නවා. ඒ කැටයම් මවන ශිල්පීන් වෙනම ඉන්නවා. මේ සාමාන්‍යයෙන් ඒ යුගයේ ගත්තොත් දැන් අද යුගයේ නම් සමහරට රත්තරන් තියෙන මිනිස්සයා නෙමෙයි රන් කැටයම් කරන්නේ. රන් කැටයම් කරන්නේ ඒ රත්තරන් තියෙන මිනිස්සයා ළඟ වැඩ කරන වෙන සේවකෙක්. ඒ යුගයේ ඊට වඩා වෙනස්. දැන් මේ කියන රන් කැටයම් කාර්යය රන් අයිතිකාරයෙක්. ඒ කිවි මහා ධනවතෙක්. ධන සම්පත් ආකාරයක ජීවත් වෙච්ච චරිතයක්. රන් කැටයම් කාර්යයක්. මේ රම් කැටයම් කාර්යයට පින්සාර පුතෙක් උපන්නා. මේ පුතාගේ ඇඟ හරීම ඝනරන් පැහැයකට සමීප වුණා. කංචන පැහැය තිබුණා. මේ චූටි පුතා චූටි කාලේ ඉඳලම පින්සාරයි. සසරේ යම් මහා පින්බලයක් ඇතුව ආපු චරිතයක් කියලා පොඩි කාලේ ඉඳලා පෙවුණා. මේ රන් කැටයම් කාර්යයත් බුදුරජාණන් වහන්සේත් එක්ක සමීප සම්බන්ධතා තිබුණා. නිතර බුදුරජාණන් වහන්සේ දකින්න යනවා. විශේෂයෙන් මේ පවුලට සම්බන්ධයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් සමහර විට මේ පවුලේ කට්ටිය සන්තෝෂත් වෙන්න ඇති. අනේ අපේ මේ චූටි පුතත් අපේ සැරියුත් මහරහතන් වහන්සේගේ පාට නොවේ කියලා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේත් කාංචන පැහැයනේ. රම් පැහැයි යුක්තයිනේ. උන්වහන්සේ ගැන අපි කියන්නේ ඇහැල මලේ පාටයි කියලා. ඇහැල මල කියන්නේ මොන පාටද? කහ පාට. කහ පාට සමීප මොන පැහැයටද? රම් පැහැයට. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර දෙවේලේ මේ රන්කාරයාගේ නිවසට පිණ්ඩපාත හිම වඩිනවා. එයාලා දහම් කතාත් අහනවා. ඔය අතරේ අර චූටි පුතා ක්‍රමක්‍රමයෙන් වැඩිලා හොඳ දැනුම් තේරුම් ඇතු තරුණයා බවට පත් වුණා. ඉතින් මේ තරුණ වයසට මේ කොල්ලා පත් වෙනකොට අර ලපටි වයසේ ඉඳලා මේ වයසට එනකන් දුකක් කියලා එකක් අඳුනන්නේවත් නැහැ. අතට පායට සේවකයෝ ඉන්නවා. ඇඳුම් ඕන තරම්, කැම්බින් ඕන තරම්, ගමන් පහසුව හැම පැත්තෙම. කියන්නේ මේ තරුණයාට දුක තේරෙන්නේ නැහැ. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී සංඝයා වැසුරු කරන්න මේ තරුණයා පුදුම තරම් ආසයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසට වැඩම කරලා දහම් කතා කරන එක අවස්ථාවක මෙයාට පැවිදි වෙන්න ආසාවක් උපන්නා. ටික කලක් ඔය ආසාව හිතේ රඳවාගෙන ඉඳලා දෙමව්පියන්ට කිව්වා අම්මේ තාත්තේ මාත් ආසයි
අපේ සැරියුත් මහරහතන් වහන්සේ වගේ ගත සිවුරක් පොරවාගෙන මම පැවිද්දෙක් වෙන්න ආසයි. ඉතින් දෙමව්පියොත් අර කලාක් තිස්සේ සසුනත් එක්ක සම්බන්ධතා තිබුණු නිසා යම් අකමැත්තක් තියෙන්න ඇති. නමුත් දරුවට ආශිර්වාද කළා. ඕන්න දැන් මේ තරුණයා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් විදිහට පැවිදි වුණා. මේ නවක භික්ෂුව පැවිද්දෙන් අලුත් කියලා එහෙම මේ කිසිම අකීකරුකමක් දඩබ්බරකමක් තිබ්බේ නැහැ. හරිම ගුණගරුකයි. වතපිළිවෙතෙන් යුක්තයි. හොඳ උත්සාහවන්තයෙක්. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් විදිහට බොහෝම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිත දිනාගෙන පැවිද්ද ගත කළා. සාමාන්‍යයෙන් පැවිද්දන් වහන්සේලාට දෙන මූලික භාවනා හතරක් තියෙනවා. ඒවට කියනවා ආරක්ෂක භාවනා කියලා. බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං, මරණසති. ඔය තමයි මූලික ආරක්ෂක භාවනා. බුද්ධානුස්සතිය බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කිරීම පැවිද්දෙක් නිතර නිතර කළ යුතුයි. මොකද ඒ තමයි තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන නිතර නිතර සිහි කරනකොට ශාස්ත්‍රු ගෞරවය හට ගන්නවා. ශාස්ත්‍රු ගෞරවය නිසාම දහං ගෞරවය හට ගන්නවා. දහං ගෞරවය නිසාම සංඝයා කෙරෙහි ගෞරවය හට ගන්නවා. සංගරුවන ගැන ගෞරවය හට ගන්නකොට කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගැන ගෞරවය හට ගන්නවා. කල්යාණ මිත්‍රයෝ ගැන ගෞරවය හට ගන්නකොට ඒ කලන මිතුරන් පෙන්ලා දෙන ප්‍රතිපදාව ගැන ගෞරවය හට ගන්නවා. ඒ ප්‍රතිපදාව ගැන ගෞරවය හට ගන්නකොට ඊටාම වටින ගෞරවයක් හට ගන්නවා. ඒකට කියනවා අප්‍රමාදගාරවතා. අප්‍රමාදයට ගෞරවය හට ගන්නවා. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ප්‍රමාද වෙන්න හොඳ නැහැ කියලා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඇති කර ගැනීම කියන එකෙන් මුළු නිවන් මඟටම උදව් ලැබෙන හැටි. ඉතින් ඔය තමයි පළමු ආරක්ෂාව. බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරන්න උගන්වනවා. ඊතිපිසෝ භගවා අරහං. මේ කාරණාවලින් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සෞඛ්‍යලෙස් නැසූ රහතන් වහන්සේ නමකි අරහං වනසේක. සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළේ ගුරුවරයෙකුගේ උපදෙස් නැතිව සම්බුහු ඥානෙන්ය විද්‍යාචරණ සම්පන්නෝ. ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධයට අනුවම දිවි ගෙවූ නිසා විද්‍යාචරණ සම්පන්න වනසේක. කෙලෙස් පීඩා කිසිවක් නැති සුන්දර නිවනට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. දුක් විඳින ලෝකයෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේ ඒ ලෝකයෙන් නිදහස් වීම පිණිස දහම් දෙසූසේක. ලෝකවිදූ වනසේක. ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දමනය කිරීමට අපහසු වූ නුවණැති දෙවි මිනිසුන්ව මේ උතුම් සදහම් තුල ඉතා අසිරිමත් ආකාරයෙන් දමනය කළසේක. අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. බුදුරජාණන් වහන්සේ තමයි නුවණැති දෙවියන්ටත් නිවන් මඟ පෙන්වා දෙන්නේ. නුවණැති මිනිසුන්ටත් නිවන් මඟ පෙන්වා දෙන්නේ. සත්තා දේව මනුස්සානං වනසේක. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත පරම ගම්භීර සියුම් නුවණින් දැක්ක යුතු ශ්‍රී සද්ධර්මය ඊටාම මනවින් පැහැදිලි වචන වලින් පැහැදිලිව දේශනා කළසේක. බුද්ධ වනසේක. මේ හැම ගුණයක්ම දරා ගන්න තරම් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවන්තයි භගවා වනසේක කියලා භික්ෂුව මුලින්ම සිහි කරන්න ඕන. දැන් භික්ෂුවකුත් මෙසේ සිහි කරන්නේ තමන්ට ලැබුණු ශ්‍රද්ධා සම්පත්තිය රැකගන්නයි. ඉතින් ශ්‍රාවකයෝ විදිහට අපි හැමදෙනාට මේක අවශ්‍ය නැද්ද? බුද්ධානුස්සති. ඊළඟට මෙත්තාච මෛත්‍රිය. එකට වාසය කරනකොට භික්ෂුන් වහන්සේලාට හරි උපකාරයි මෛත්‍රිය. මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම එකට වාසය කරන්න උදව් කරනවා. ඕකේ පටන් ගන්නෙ මෛත්‍රී සහගත මනෝ කර්ම වලින්. ඒ කියන්නේ මෛත්‍රී සහගත හිතක් තිබ්බොත් තමයි මෛත්‍රී සහගත කාය කර්මයි, මෛත්‍රී සහගත වචනයි හදා ගන්න පුළුවන්.
ඒ නිසා මෛත්‍රිය හරි අවශ්‍යයි. මේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා හිතනවා නම් එකට වාසය කරන්න හරි පහසුයි. ඔබ වුණත් හිතන්න පින්වතුනි මේ සමාජය තුළේ අපි ಜಾති විදිහට බෙදාගෙන වාසය කරද්දී, ආගම් විදිහට බෙදාගෙන වාසය කරද්දී, පක්ෂ විදිහට බෙදාගෙන වාසය කරද්දී, ඔය වගේ බෙදීම් එක්ක වාසය කරද්දීද අපිට මේ සමාජයේ ඉන්න පහසු? කිසි බෙදීමක් නැතුව සම මෙත්සිතකින් ඉන්නව නන්ද? අපිට හොඳට නුවණින් කල්පනා කරද්දී තේරෙනවනේ අපේ ගාව මෛත්‍රිය තිබ්බොත් අපිට හරි පහසුයි මේ ලෝකේ වාසය කරන්න. රූපේ ලස්සන වුණා කියලා මේක ලෝකේ පහසුවෙන් වාසය කරන්න කරුණක් නෙමෙයි. කටහඬ හැඩයි කියලා ඒක මහ ලොකු පහසුවක් නෙමෙයි. හදාගත්ත ගේ ලස්සනයි කියලා, තියෙන වාහනේ ලස්සනයි කියලා ඒක එහෙම පහසුවක් නෙමෙයි. හැබැයි ඇතුලේ මෛත්‍රිය තියෙනවා නම් හරි පහසුයි මේ සමාජ ජීවත් වෙන්න. ඊළඟට තුන්වෙනි ආරක්ෂාව තමයි අසුභය. කද භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් වෙලා පැවිදි ජීවිතයක් ගත කරනකොට, ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා කියලා කියන්නේ කාමයේ දුරු කරලා නෙමෙයි. කාමෙන් ඈත් වෙලා, අපිට කියන්න තියෙන වචනේ තමයි කාමයන්ගෙන් ඈත් වෙලා. ස්ත්‍රී ඇසුරට ලොල් හිත ඒ ස්ත්‍රී ඇසුරෙන් ඈත් කරගෙන, මෛතුන ආදී සරාගී දේවල් වලට ආස හිත ඒකෙන් ඈත් කරගෙන, කොහොම තමයි භික්ෂුවක් වැඩ වාසය කරන්නේ නේ. එතකොට මේ භික්ෂුවගේ හිත වැඩිපුර වැටෙන්න ඉඩ තියෙන කොයි පැත්තටද? ආය රාග පැත්තට වැටෙන්න හිත වැඩි. ආය ස්ත්‍රී පුරුෂ ශරීර වලට ලොල් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා තමයි භික්ෂුවා අර පැවිද්දටපත් වෙච්ච මුල් අවදියේ ඉඳලම අසුබ භාවනාව මූලිකව කරන්න ඕන. ඒක පැවිද්දාගේ වාසස්ථානේ. විරාගයනේ. අසුබය කියලා කියන්නේ විරාගය. විරාගී පැවැත්මට අනුග්‍රහ කරන්නේම අසුබේනේ. ඒ නිසා මුලින්ම දෙනවා අසුබ කර්මස්ථානයේ මේ ශරීරයේ තියෙන මේ ශරීර කොටස් පිළිකුල් වශයෙන් දකින්න. මේ කයේ තියෙනවා අත්ති මස්මින් කායේ කේසා. කෙස් තියෙනවා. කෙස් කියලා කියන්නේ පිළිකුල් සහගත දෙයක්. ඔය කෙස් එක එක විලේපන වර්ග තවරලා තෙල් ගාලා සුවඳවත් කරේ නැත්තම් ඔය කෙස් හරි ඉක්මනට ගඳ ගහනවා. නිතර පිරිසුදු කරේ නැත්තම් ගඳ ගහනවා. ඉක්මනින් ඔය කෙස් වල කුණු ආදිය තැවරිලා පිරිසිදු නොකළොත් එහෙම ඒ කෙස් එකට ඇලිලා මඩ තට්ටු වගේ වෙනවා. කෙස් කියන්නේ එහෙම එකක්. ලෝමා ලොමුත් එහෙමයි පිළිකුල් සහගතයි. නඛා නියපොතුත් පිළිකුල් සහගතයි. දන්තා මේ මුඛයේ තියෙන දත් කෙල තැවරිච්චි දුර්ගන්ධ හමන නිතර පිරිසුදු කර තියාගත යුතු පිළිකුල් සහගත දෙයක්. තචෝ මේ හමත් එහෙමයි. පිළිකුල් සහගතයි. මන්සන් නහාරු අට්ටි මිජ්ජං. මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව පිත්තාසය කුඩා බඩවැල් මහ බඩවැල් ආමාශය අසූචි මේ ආදී කොට යම්තා කුණුප කොටස් 32ක් පෙන්නනෝනේ. ද්‍රව වශයෙන් පිට වෙන කුණුප කොටස් තියෙනවා. මේ කෙල සොටු සෙම් ආදී වශයෙන් මල මූත්‍ර ආදී වශයෙන් මේ ඔක්කොම පිළිකුල් සහගතයි කියලා වෙන් කර බලන්න ඕන. ඒක තමයි අසුබ කර්මස්ථානයේ. ඕකත් භික්ෂුවකට දෙන ආරක්ෂක භාවනාව. ඊළඟට මරණසති නිතර මරණය සිහි කිරීම. ඒකත් ආරක්ෂක භාවනාව. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මූලික භාවනා අතරේ මේ භික්ෂුවට උන්වහන්සේ කල්පනා කළා මේ භික්ෂුව දැන් මහාන වෙන්න කලින් මහා ධනවත් සිටුවරයෙක්ගේ පුතෙක්නේ. ශරීරයත් ගොඩාක් පිරිසිදු තියාගන්න ශරීරයේ ලස්සනට ආස කරන කෙනෙක්. ඒ නිසා මේ භික්ෂුවගේ හිත සරාගයේ පැත්තට බරයි. මේ භික්ෂුවගේ හිත විරාගයට බර කරන්න ඕන කියලා හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අලුත මහණ වෙච්චි ඒ ස්වාමීන් වහන්සේට කිව්වා පොඩි නම ඔබ හිතන්න මේ ශරීරයේ පිළිකුල් සහගත ස්වභාවය ගැන.
නිතර හිතන්න මේ ශරීරය අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් බලන්න භික්ෂුව මේ අපි ලස්සනයි කියලා සලකන ඇස් වලින් කබ කඳුළු එන හැටි දකින්න. අපි ගොඩක් ලස්සනයි කියලා තෝඩු පවා පැළඳ හැඩ කරන්න මහන්සි ගන්න මේ කන් දෙකින් කන කාරළු එන හැටි දකින්න. පිළිකුල් සහගතයි. අපි මේ නාහේ හරි ලස්සනයි කියලා නොයෙක් විදිහට නාහෙට හැඩ වැඩ දාලා නහයෙත් මේ කරාඹු ආදිය පළඳලා ලස්සන කරන්න මහන්සි ගන්න මේ නහය හොටු ගලන එකක් නේද කියලා දකින්න. ওই විදිහට අර මේ ශරීරයේ මූලිකව අසුබ වශයෙන් බලන්න කියලාම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද අනුශාසනා කළේ. මේ කවුද මෙහෙම කියන්නේ? ධර්ම සේනාධිපතින් වහන්සේ. ධර්ම සේනාධිපති කියලා කියන්නේ සෙම්පතියා කියලා කියන්නේ රජුරවන්ට පස්සේ ඉන්න බලවතා. මේ ගෞතම සාසනේ ධර්ම රාජයන් වහන්සේ තමයි අපි සරණ ගියපු බුදුරජාන් වහන්සේ. ඒ ධර්ම රාජයන් වහන්සේට හිටපු මේ අසිරිමත් වූ සෙම්පතියා තමයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මෙහෙම කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කෙබඳු ශ්‍රාවක රත්නයක්ද? සාරිපුත්තෝ භික්කවේ ජනෙත්ති. සාරිපුත්තයන් මහණෙනි හරියට දරුවෝ වදන අම්මා වගේ. සෝතාපට්ටි ඵලයේ විනේති. සෝවාන් ඵලයේ හික්මවන්ට හරි දක්ෂයි. තස්මා ඒ නිසා සේවේත භික්කවේ සාරිපුත්තෝ මහණෙනි සාරිපුත්තයන්ව නිතර ඇසුරු කරන්න. බුදුරජාණන් වහන්සේ එහෙම වදාළේ අලුත මහණුවනේ භික්ෂුව සාරිපුත්තයන්ව මිනුම් දණ්ඩ කරගන්න. මං සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙනවා කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද කළේ. බලන්ට එහෙව් ධර්මසේනාධිපතින් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය නමට මේ අසුභ භාවනාව කරන්න පොඩි නම අසුභ භාවනාව කරන්න පොඩි නම කියලා කියනකොට අර එච්චර දවසක් කියපු හැමදේම කරද්දී වෙහෙසක් උන්නේ. හැබැයි දැන් අසුභ භාවනාව කරන්න කියද්දී උන්වහන්සේට වෙහෙසයි. හිත විසිරෙන්න පටන් ගත්තා. හිත එක තැනක තියාගන්න බෑ. මහා අපහසුතාවයක් පීඩාවක් එන්න ගත්තා. ඉතින් භාවනාව හරියන්නේ නැතිකොට ගිහින් කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. උන්වහන්සේ ආයෙ කියනවා නෑ පොඩි නම ඔබ අසුභ භාවනාවෙම උත්සාහවත් වෙන්නකෝ මේ මෙහෙම සිහිපත් කරන්නකෝ. එතකොට ආයෙ කරන්න බලනවා. ඒ කියන්නේ කීකරුයි. අපි කීකරු වුණාට හිත එකලස් කරගන්න බෑ මේ පිළිවෙලෙන්. අන්තිමේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇස්වල කඳුළු පුරවාගෙන කිව්වා අනේ ස්වාමීනි මට නම් දැන් නිකන් පැවිද්දත් එපා වේගෙන වගේ එනවා. මට අමාරුයි මේක. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මෙච්චර ගුණ සම්පන්න පොඩි නමකට මේ දෙන කර්මස්ථානේ මොකක් හරි දෝෂයක් තියෙන්න පුළුවන්. සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී සදහම් මස් ඇති මුනිදුන් ළඟට එකතු කරගෙන යෑමයි හොඳ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේව කැඳවගෙන ගියා බුදුරජාණන් වහන්සේගේ ළඟට. ඉතින් භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හඳුන්වලා දෙන්න කලින්ම අර පොඩි නමව පෙන්නලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා ඈ පින්වත් සාරිපුත්තේනි ඔබ මා ළඟට මේ භික්ෂුව කැඳවාගෙන ආව නේද? අනේ එහෙමයි භාග්‍යතුන් වහන්සේ මම මේ භික්ෂු නමට එක දිගටම අසුභ භාවනාව කියා දුන්නා. ස්වාමීනි මේ භික්ෂුව හරි ගුණ සම්පන්න භික්ෂුවක්. හැබැයි ස්වාමීනි අසුභ භාවනාව ගැන කියා දෙන්න පටන්ගෙන දැනට 4 මාසයක් වගේ ගත වුණා. මේ භික්ෂුවට මෙච්චර ගුණ සම්පන්න භාවයන් තිබිලත් අසුභ භාවනාව තුල නම් හිතේ සංසිඳීමක් මේ ලබන්න බැරුව ගියා. හිත විසිරීම වැඩි වුණා. තැම්පත් උන්නේ. ස්වාමීනි මට එතකොට හිතුණා මේ නම නම් මට හික්මවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි වගේ. මේ නම සුදුසු භාග්‍යතුන් වහන්සේගේ හික්මවීමටයි කියලා ස්වාමීනි මම ඒකයි මේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ආවේ. එතකොට භාග්‍යතුන් වහන්සේ අහුවා සාරිපුත්තේනි ඔබ මේ ශිෂ්‍ය නමට දීපු භාවනාව මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
මම මේ භික්ෂුවට තාම නව යොවුන් වයසේ ඉන්න නිසා මේ භික්ෂුව මහාන වෙන්න පෙර සිටු තරුණයෙකුත් නිසා විරාගයේ පැත්තට හිත බර කරන්න අසුබ භාවනාවම තමයි කමඨහන විදිහට දුන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජුන් කියනවා සාරිපුත්තේනි මොහුව හික්මවන්න තියෙන්නේ ආසයානුසේ ඥානය තුලින් බලලයි. ඒත් ඉතින් සාරිපුත්තේනි ශ්‍රාවකයන්ට කොයින්ද ආසයානුසේ ඥානය? කමක් නැහැ සාරිපුත්තේනි. ඔබ මේ භික්ෂුව මෙහි නවත්තලා යන්න. හවස් කාලේ වෙනකොට ඔබ ආපහු ඇවිල්ලා මේ භික්ෂුවව එකතු කරගෙන යන්න කිව්වා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ භික්ෂුව හවස් කාලේ වෙනකොට හික්මෙන්න ඕන හික්මවීමේ සම්පූර්ණයෙන්ම හික්මෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ශිෂ්‍ය නමව භාග්‍යතුන් වහන්සේගේ ළඟ රඳවා වන්දනා කරලා පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුවට ඒ භික්ෂුන් වහන්සේ වෙනකොට පරවගෙන හිටියේ පාංශුකූල චීවරයක්. සාමාන්‍ය පාංශුකූල චීවරය කියන එක පින්වතුනි අද අපිට දකින්නවත් නැහැනේ. පාංශුකූල සිවුරු කියලා කියන්නේ මිනිස්සු අහක දාන රෙදි කෑලි එකතු කරලා අර රෙදි කෑලි ගොඩාක් අපිලිවෙලට රෙදි කෑලි ගොඩාක් මූට්ටු කරලා හදාගත්ත එහෙම මේ වස්ත්‍රයක්. අද ඉතින් පාංශුකූල සිවුරු කියන ඒවා අපිට දකින්නේ අද කඩ කපන ලද එහෙම සිවුරුනේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඒ යුගයේ නෙමෙයිනේ. ඒ යුගයේ හරියට තිබුණා ওই පාංශුකූලි කංගේ. එතකොට මේ භික්ෂුවත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් නිසා ඒ දුතාංගයේ සමාදන් වෙලා හිටියේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ කරපු දේ ඒ භික්ෂුවට කිව්වා භික්ෂුව ඔය පාංශුකූල චීවරය අයින් කරන්න. ඔබ ඒ වෙනුවට මේ සැහැල්ලු සිවුරයි මේ අදනේ පොරව ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අර ඒ භික්ෂුන්ට ඒ භික්ෂුන් වහන්සේට නිකන් ඒ භික්ෂුන් වහන්සේ ගෙදර ඉන්න කාලේ ඇඳපු වස්ත්‍ර වගේ බොහොම සැහැල්ලු සුව පහසු අඳනේකුයි සිවුරකුයි දුන්නා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙමනම් පොඩි නම අද මාත් එක්කම පිණ්ඩපාත වැඩම කරමු. ඔන්න ඒ කියන්නේ මේක උදේවරුේ වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් එක්කම මේ ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතේ වඩින්න ලැබුණා. ඉතින් උන්වහන්සේගේ හිත ගොඩාක් සැහැල්ලු වෙන්නේ නැති. බුදුරජාණන් වහන්සේම සිවුරු දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේම පිණ්ඩපාතයට එකතු කරගෙන යනවා. භාග්‍යතුන් වහන්සේත් එක්කමයි කාලය ගත කළේ. හවස් වරුවේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ භික්ෂුවත් කැඳවාගෙන විහාරචාරිකාවේ වැඩම කළා. එක මේ කුටි සෙනසුන් බලමින් විහාරේ වැඩම කළා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව වෙනුවෙන් එරුදියක් කරනවා. ඒ විහාරයේ කෙළවරකට වෙන්න අඹ වනයේක රමණීය පොකුණක් මැව්වා. ඒ පොකුණ නෙළුම් පොකුණ. නෙළුම් වලින්ම පිරිච්චි නෙළුම් පොකුණ. ওই නෙළුම් පොකුණේ බුදුරජාණන් වහන්සේ අනිත් නෙළුම් වලට වඩා සුවිශාලෙට නෙළුමක් මැව්වා. ඒ නෙළුම දැකපු ගමන් හිත ආකර්ෂණය වෙන තරම් පුදුම සුන්දර නෙළුමක්. දැන් නෙළුම මැව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව දැන් ඔබ මෙතන වාඩි වෙන්න. ඔබට කරන්න තියෙන මෙච්චරයි. මේ නෙළුම දිහා හොඳට බලාගෙන ඉන්න ඕන. ඔබ භාවනා විදිහට ඒක කරන්න කිව්වා. භාවනා විදිහට දුන්නේ මොකද්ද? නෙළුමක් දිහා බලාගෙන ඉඳීම. දැන් මේ භාවනාව කවුද දුන්නේ? ආසයානුසේ ඥාන ඇති, ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥාන ඇති, අනාවරණ ඥාන ඇති, අනාවරණ දැක්මක් ඇති බුදුරජාන් වහන්සේ දීපු කමඨහනක්. මේක දැන් ඒ භික්ෂුව වෙනුවෙන් දීප එකක් කියලා අපි තේරුම් ගන්න ඕන. ඔබට මතක ඇති චූලපන්තක ස්වාමීන් වහන්සේට සුදු රෙදි කඩක් දුන්නා රජෝහරණං කිලිටි හරිමි කියලා පිරිමදින්න. ඒක දැන් අද අපි කරලා හරියනවද ඒක? නෑ. ඒක භාවනා කමටහනක් නෙමෙයි.
ඒක ඒ චූලපන්තක ස්වාමීන් වහන්සේ උදෙසා දීපු විශේෂ බුදුරජාණන් වහන්සේගේ විශේෂ හික්මවීමක්. මේ භික්ෂුවටත් කළේ එහෙම එකක්. විශේෂ හික්මවීමක් මේ. නෙළුමක් දීලා නෙළුම දිහා බලන් ඉන්න කිව්වා. ඉතින් එහෙම කියලා භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කළා. අර භික්ෂුන් වහන්සේ අනේ මේ පියකරු නෙළුම දිහා බලාගෙන හිටියා. උන්වහන්සේ මෙච්චර කාලයක් 4 මාසයක් අර අසුබ දේ පිළිකුල් දේ දිහා බලන්න ගිහිල්ලා උන්වහන්සේගේ හිත විසිරලා තිබ්බේ. දැන් මේ පියකරු නෙළුම දිහා බලාගෙන ඉඳීම උන්වහන්සේට එක්තරා විශේෂ අත්දැකීමක් වුණා. හිතට මොකද්දෝ සහනයක් පහසුවක් ආවා. නොදැනීම වගේ ඒ නෙළුම දිහා බලාගෙනම හිත එකඟ වුණා. ප්‍රීතිය ඇති වුණා. සැහැල්ලුව ඇති වුණා. තාම බලන් ඉන්නවා අර ලස්සන නෙළුම දිහා. එතකොට තමයි මේ නෙළුමේ වෙනසක් වෙන්න පටන් ගත්තේ. තමන් බලාගෙන ඉන්න නෙළුමේ පෙති ටිකෙන් ටික පරවෙන්න පටන් ගත්තා. ඔබ දැක තියෙනවනේ. බලන්න ওই ලස්සන්ට රතු පැහැයට තියෙන නෙළුම් කෙළවරේ ඉඳලා කළු ගැහිගෙන අඳුරු වෙලා පරවෙලා යන හැටි බලාන ඉද්දි පරවෙනවා. පෙති හැලෙන්න පටන් ගත්ත අර හොඳට තිබිච්චි හැඩට තිබුණු පෙති ගැලවි වැටෙනවා. නෙළුම් රේණු හැකිලුණා, මැලවිලා ගියා. එතකොට මේ භික්ෂුවට ඕන් උපන්න ඥානය අහා මේ නෙළුම මොන තරම්නම් ලස්සනට තිබුණද? හැබැයි ටික වේලාවකින් ඒ බාහිරට පෙනිච්චියේ හැම ලස්සනම වෙනස් වෙච්ච හැටි මැලවිලා ගියා. පෙති හැකිලුණා, ජරාවටපත් වුණා. ඇත්ත. මේ ඇඟ වුණත් එහෙමයි. මගේ මේ යොවුන් ශරීරේ දැන් පේන මේ වාත්තු කලා වගේ අත්පා මෙව්වත් తాවකාලිකයි. බාහිරට පේන ලස්සන తాවකාලිකයි. අද මම මගේ මුහුණ බලද්දී කැඩපතකින් හෝ දිය බඳුනකින් ඔය පේන ලස්සන తాවකාලිකයි. මං හිනහෙනකොට මගේ මුඛයේ තියෙන දත්වල ලස්සන తాවකාලිකයි. මම මගේම S2 දකිද්දී මගේ S2 තියෙන ඒ දීප්තිමත් සුන්දරත්වය తాවකාලිකයි. මම මගේම කකුල් දිහා බලද්දී මගේ කකුල් වල තියෙන ඒ ලස්සන తాවකාලිකයි. හැඩට කැපූ නියපොතු වල තියෙන ලස්සන తాවකාලිකයි. තෝඩු පළඳන මේ කන් වල තියෙන ලස්සන తాවකාලිකයි. තෝඩු පළඳ හැඩ කරන නැහැයේ තියෙන ලස්සන తాවකාලිකයි. නොයෙක් විලේපනාදිය තවරා තියාගන්න හැමේ ලස්සන తాවකාලිකයි. එකක් ගානේ. එකක් ගානේ තේරෙන්න ගත්තා. එහෙම හිතද්දීම ඒ කියන්නේ උන්වහන්සේගේ හිත දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ 4 මාසයක් තිස්සේ උත්සාහ කරන්න බැරි වෙච්ච දේ දැන් වෙලා. දැන් උපන්නේ මොන ඥානේද? මේක පිළිකුල් සහගතයි කියන නුවණ උපන්නා, මේක අනිත්‍යයි කියන නුවණ උපන්නා, අසාරයි කියන නුවණ උපන්නා. අසුභ භාවනාව 4 මාසයක් තිස්සේ කරලා ලබන්න බැරි වෙච්ච දේ ලැබුණා. මේ බාහිර සුන්දරත්ව తాවකාලිකයි. එහෙම හිතා ඉද්දී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවුරන් වෙහෙරේ සුගන්ධ කුටියේ ඉඳන් ආලෝක ධාරාවක් ඒ භික්ෂුවගේ සිරුරට වැටෙන්න සැලැස්සුවා. ඒක ඒ භික්ෂුවට විතරක්ම දැනෙන එක. ලස්සන සොඳුරු ආලෝක ධාරාවක් එකපාර Tamanට වැටුණා. එතකොටම අවධානය දැන් අර නෙළුම්මල දිහා බලන්න හිටියේ. අවධානය මේ පැත්තට යමු වුණා. ඒ අවධානය යොමු වෙද්දිම ඇහෙනවා. අති මිහිරි ගම්භීර බ්‍රහ්මස්වරයෙන් කුරවි කෙවිල්ලකගේ නඳ පරදනා මියුරු හඬකින් ඇහෙනවා. උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාරදිකං වපානිනා සන්ති මග්ගමේව බ්‍රූහය නිබ්බානං සුගතේන දේසිතං. සරත් කලට පිපී දිලෙන
සුදු මහනෙල් මල අතින් නෙලනසේ හැම බැඳුම් තමා තුළ ඇති නසා දමනු මෙන මෙනවින් සුගතයාණන් විසින් වදහල අම නිවන් දෙන ඒ මගෙහි දියුණු කරගත මැනව මැනවින්. බුදුරජාණන් වහන්සේගෙන් ඔය අවවාද ලැබුණේ. ඒ ගාථාව අහනකොටම බුදු කෙනෙකුගේ වචනවල තියෙන ඒ ආනුභාවය නම් විස්මිතයි පින්වතුනි. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනවලින් කෙලෙස් පතුරු ගැහිලා යන විදිහ නම් පුදුම සහගතයි. මේ ගාථාව 4 පදයක් උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදන් සාරධිකං පාණිනා සාන්තිමග්ගමේව බ්‍රෝහය නිබ්බානං සුගතේන දේශිතං කියන වචන 4 විතරයි ඇහෙන්න ඕනුනේ. අර වික්ෂුන් වහන්සේ පටිසම්භිදාලාභී මහා රහතන් වහන්සේ නම බවට පත් වුණා. මොන බුදුකරුජුන්ගේ ආනුභාවය. බුදුරජාණන් වහන්සේ කියන අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේගේ ආනුභාවය. සත්‍ය වචනවල සත්‍යයට සංවේදී වෙන්න තරම් වාසනා මහිමයක් තියෙන කෙනාට සත්‍ය වචනවල බලය දෙන්න. ඒකට ඉතින් සත්‍යයට සංවේදී වෙන්න උවමනා පිනත් ඕන. මේ භික්ෂුන් වහන්සේ අවබෝධ කළා. ඉතින් එදා හවස් කාලේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වඩිනවා. වැඩම කරලා එකතු කරගෙන ගියේ දමණය වෙච්චි මුළුමනින්ම දමණය වෙච්චි රහතන් වහන්සේ නමක්. ඉතින් ඕක ඒ කාලේ කොච්චර කතා බහට ලක් වෙන්නේ නැද්ද නේ? දැන් අද කාලේනේ අපි අද කාලේ රහතන් වහන්සේලා කියලා බොහෝ වෙලාවට නිකන් ඒ කතාවට පවා තියෙන වටිනාකම නැති කළානේ මේ බේගල් කාරයෝ ටික. තමන් රහත් කියලා දැන් ඉතින් මේ සමාජ මාධ්‍යවල එහෙම නමක් දා ගන්නවානේ රහතන් වහන්සේ අරිහතුන් වහන්සේකක. ඒ තරමටම මේ රහතන් වහන්සේ නමක් ගැන තියෙන ගෞරවය අපට වනසලා දැම්මනේ. අපිට දැන් රහතන් වහන්සේ කියන වචනේ කතා කරනකොට එකල ආපු ඒ සුන්දර හැඟීම දැන් ජනයාට දෙන්න බෑනේ අපිට. අපි පැවිද්දට පෙර කාලවක වනුවේ අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ යමා නිවන් දුටු රහතන් වහන්සේලාගේ ගාථා ඊටාම සුන්දර පසුබිම් හඬකුත් එක්ක උන්වහන්සේලාගේ ගාථා හරියට නිකන් උන්වහන්සේලා ගයනවා වගේම අපිට ශ්‍රවණය කරන්න සැලසුවා. මම හිතනවා ඔබට මා මේ කියන්නේ මොකද්ද කියන එක ඔබට හොඳට මතකයි. අදටත් ඇතැම් පින්වතුන්ලා ඒ තේරි ගාථා රස විඳිනු ඇති. ඒ තේරි ගාථාවල සුවය විඳිනු ඇති. ඉතින් ඒ කාලේ අපි රහතුන් අඳුනගත්තේ ගාථාවලින්. උන්වහන්සේලාගේ సంతානවල තිබුණු සුන්දරත්වය, උන්වහන්සේලාගේ ජීවිතවල තිබුණු සැපය. ඒක නිකන් මේ අපි ජීවත් වෙන ලෝකයට මේ පෑහෙන්නේ නැති අමුතු සුවදායි ලෝකයක් නේද? ඒක අපිට දැනුණා. දැන් මේ නිකන් මේ වැදගත් වචනයක්වත් කතා කරගන්න බැරි බොල් චරිත තමන්ගේ ඉස්සරහට තමන්ගේ නමේ පැත්තකට රහතුන් කියලා දාගෙන නීච හිත් ඇති චරිත තමන් රහතෙක් කියලා නිකන් තමන්ට මේ බොරු පට්ටමක් දාගෙන ඒක වනසලා දැම්මා. මේ බලන්න රහතන් වහන්සේලා මොනතරම් මනහරයිද උන්වහන්සේලාගේ ජීවිත. අනේ එතකොට උන්වහන්සේ අරහත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් කතා බහ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා නිතර තැන කතා කරන්න පටන් ගත්තා. බලන්න ආයමතුනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ රසවල් භික්ෂුවව දමනය කරපු අපූර්ව නේද කියලා. ඉතින් ඕක කෙලවර උනේ ධම් සභා මණ්ඩපේ පවා ඕක කතාවට අරගෙන. මොකද භික්ෂුන් දන්නේ නැහැ මේක කොහොමද උනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා ඔය භික්ෂුන් වහන්සේලා ධම් සභා මණ්ඩපේ මේක කතා කර ඉද්දී ඔතෙන්ට වැඩම කළා. භික්ෂුන් කතාවේ හිටපු කාරණේ දැනගෙන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේ නමක් තමන්ගේ ඥාන බලය වෙන
ආසය අනුසේ ඥානයෙන් ඉන්ද්‍රිය පරෝපරියත ඥානයෙන් කෙනෙක්ව හික්මවන එක පුදුමයක් නෙමෙයි. නමුත් මහණෙනි මම බෝධිසත්වය විදිහට අතීතයේත් සත්‍යයන්ගේ චිත්ත ස්වභාවය අඳුනාගෙන කටයුතු කරන්න දක්ෂ වුණා. එතකොට භික්ෂූන් ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට අතීත පුවත කියා දෙන සේක්වා ඒක අපිට යහපත පිණිස පවතිවි. බුදුරජාණන් වහන්සේ මොහොතේ මේ පින්සාර භික්ෂුව ආරම්භය තමයි තිත්ත ජාතකයේ වදාළේ. තිත්ත කියලා කියන්නේ තොටුපළ. බහින්ට සුදුසු තොටුපළ. බොහොම ඈත අතීතයේ බරණැස රජකම් කරලා තියෙනවා බ්‍රහ්මදත්ත කියන රජුරු. ඒ කාලේ අපේ බෝධිසත්වෝ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අර්ථ ධර්ම අනුශාසක. බඹදත්ත රජුරුවන්ට හිටියා හොඳ ආජානීය අශ්වයෙක්. ඔය අශ්වයාව හැමදාම නාවන්ට අරගෙන යන මගුල් පොකුණේ එක තොටුපළක් තිබුණා. ඒ තොටුපළ ගාවින් තමයි මේ අශ්වයා නාවන්ට බස්සන්නේ. සාමාන්‍ය මංගල අශ්වයෙක් මේ නාවන්ට බස්සනවා කියලා කියන්නේ ඒක වෙනම රාජකීය දෙයක්. ඒ කියන්නේ මගුල් බෙර ගහලා නාවන්ට බස්සන්නේ. අශ්වයා නාලා ගොඩ එන්න කලින් ආයෙ බෙර ගහනවා. ඉතින් එහෙම එකක් ඔය. මේ අශ්වයා හරි ආසයි ජල ක්‍රීඩාවලට නාන්න ආසයි. හැබැයි එක දවසක් අමුතුම දෙයක් වෙලා තොටුපළ අරගෙන ගියපු මේ අශ්වයා බහින්නේ. ඒ අශ්වයාව මේ අස්ගොව්වා විසින් ඇදගෙන යන්න ලැහැත්තේදී ඇඟ ගසනවා. අස්ගොව්වට මෙච්චර කාලයකට මේ අකීකරු වෙච්චි නැති මේ අස්පයා අද අකීකරුයි. රජුරවන්ට පණිවිඩය එව්වා රජතුමනි හරි වැඩේ මඟුල් අශ්වයා නාන්න බැරිය කියනවා. එතකොට රජුරෝ පුරෝහිතතුමාව යව්වේ අපේ බෝධිසත්වයන්. බෝධිසත්වයෝ ඔය අශ්වයාගේ තැනට ගිහිල්ලා කිව්වා අශ්වය මේ අස්ගොව්ව අශ්වයෙක් මේ වගේ උතුම් අශ්වයෙක් යම් තොටුපළක් අප්‍රිය කරනවා නම් ඒකට හේතුව විදිහට උඹ දකින්නේ මොකද්ද? කිව්වා මේ පුරෝහිතතුමනි වෙන මොකුත් වෙන්න බෑ. මූට වඩා නීච මේ අස්පෙක් ඒ තොටුපොළ පරිභෝග කළා නම් ආන් එතකොට නම් මූ අකමැති. කිව්වා මේ ඉතින් අස්ගොව්ව විමසලා බැලුවේ නැද්ද මේ තොටුපොළින් වෙන අශ්වයෙක් එහෙම වතුර ඩිංගිත්තක් හරි බීලා තියෙනවද කියලා. එතකොට මේ අස්ගොවට එතකොට තමයි කල්පනාව ආවේ. නමුත් අස්ගොව කිව්වා මේ නෑ පුරෝහිතතුමනි එහෙම කරන්න අපට බැරි වුණා. අනිත් එක මේ මංගල අශ්වයා නාවන තොටුපොළින් එහෙම වෙන අශ්වයෝ නාන්නේ වතුර බොන්නේ නේ. අස්ගොව ඕක විමසලා බලන්න කිව්වා. ඉතින් රාජපුරුෂයෝ ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සුන්ගේ විමසලා බලද්දි අනේ එදා ඒ තොටුපළෙන් වෙන ඔය ගමනක් යමින් හිටපු අශ්වයෙක්ට වතුර බොණ්ඩ බස්සවලා තියෙනවා. නීච අශ්වයෙක් බැස්සා කියන ඉව මේ මංගල අශ්වයට තිබ්බා. ඉතින් ඒ නිසා තමයි මේ උතුම් අශ්වයා මේ තොටුපොළින් බහින්න අකමැති වුණේ. දැන් සතෙකුගේ චිත්තාචාරයනේ සතෙකුගේ හිත එදා බෝධිසත්වයෝ දැනගත්තා. දැන් බෝධිසත්වයෝ කියලා තියෙනවා වෙන පෑන් තොටකට ගෙන ගොස් අසුනාවනු අස්ගොව්වෝ නිතරම කිරිබත් කෑවොත් ඇති වෙනවා මිනිහෙකුටත් කිව්වා. හොඳ ප්‍රණීත කිරිබතක් වුණත් නිතර නිතර කන්න ගත්තොත් එහෙම ඒ කිරිබත තිත්ත වෙනවා. කිරිබතේ තියෙන මේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හැමදාම එකම කිරිබත කන්න පටන් ගත්තොත් එහෙම කිරිබතේ රහ හුරු වෙලා අන්තිමේ ඒක නීරස වෙනවා. කිව්වා හැමදාම මෙතනින් නාවන්නේ වෙන තැනකට එකතු කරන් ගිහලා නාවන්න කිව්වා. ඉතින් වෙන තොටුපළකට එකතු කරගෙන යනකොට අනේ අශ්වයා වෙනද වගේම වතුරට බැහැලා ජල ක්‍රීඩා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකේ දේශනා කරනවා මහණෙනි ඒ කාලේ ඔය අනෙක් අශ්වයෙක් වතුර බීපු තොටුපොළින් බහින්ඩ පිළිකුල් කරපු මංගල අශ්වයා වෙලා හිටියේ වෙන කවුරුන් නෙමෙයි මා විසින් මීට දින කීපයකට පෙර දමනය කරන ලද අපගේ සාරිපුත්තයන්ගේ ශිෂ්‍ය නමයි.
එදාත් ඒ භික්ෂුන් වහන්සේගේ තිරිසන්ගත ජීවිතයක පවා චිත්තාචාර අඳුනගන්න බෝධිසත්වයෝ දක්ෂ වුණා. එදා මේ රජ්ජුරුව බවට පත් වෙලා හිටියේ බරණැස් රජ්ජුරුව වුණේ අපේ ආනන්දයන්. එදා අර්ථ ධර්ම අනුශාසක පුරෝහිතතුමා වුණේ බෝධිසත්වය වන මමයි කියලා බුදුරජාණන් වහන්සේ තිත්ත ජාතකයත් එදා භික්ෂුන් වහන්සේලාට කියා දුන්නා. බලන්න දිවි ගමන තුල පින්වතුනේ අපිට මේ වගේ මහරහතුන් ගැන අහන්න ඉගෙන ගන්න ලැබෙන එක පවා හදවතකට මොන තරම් සැනසුමක් අරගෙන එන දෙයක්ද. ඒ නිසා අද මේ ඉගෙනගත්ත රහතුන්ගේ කතාවෙන් මම මූලික අර්ථයක් ඔබට ඉස්මතු කළා. ඒ තමයි බාහිර ලස්සන తాවකාලිකයි කියලා. ඒ తాවකාලික බාහිර ලස්සන වෙනුවෙන් ඔට්ටු වෙනවට වඩා ඔබ ගොඩාක් අවධානය යොමු කරන්න අභ්‍යන්තර ලස්සන ගැන. ඉතින් මේ රහතන් වහන්සේ එදා රහත්ත්වයට පත් වුණ ඔය විදිහට. උන්වහන්සේගේ තරුණ කාලේ තිබිච්ච රුව හැමදාම ලස්සනට තියෙන්නේ නැද්ද? නැහැ. ඒක වැහැරී ගියා. උන්වහන්සේගේ තිබුණු රන්වන් චවියේ පැහැය දුර්වර්ණ වී ගියා. උන්වහන්සේත් පිරිනොම් වැඩියා. හැබැයි උන්වහන්සේගේ ලස්සන කරගත්ත సంతානේ ඒ సంతානය පිරිනිවන් වැඩියා. ඒ නිසා අපේ ජීවිතයේ අභ්‍යන්තරේ ලස්සනමයි වටින්නේ. අපට අද මේ අහනා විටත් පිම්පිරෙන රහතුන්ගේ කතාව ශ්‍රවණය කරපු පින අපේ ජීවිතත් ඇත්තෙන්ම සුන්දර කරගෙන ගෞතම සාසනයේ පිහිට සලසා ගන්නට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යුතුනා වූ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳානු සතර වරම් දෙවියෝ සෙම්පති දෙවිවරු අපගේ හිත කැමති ඉෂ්ඨකාමි දෙවියෝ ලංකා භූමිය රකින සුමන සමන් දෙවිඳුන් කතරගම දෙවිඳුන් ආදී දෙවියෝ මේ උතුම් පින අනුමෝදන්ව සියලු දෙවියෝ දෙව් සැපයෙන් වැඩේවා. දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව පිහිට රැකවරණය දෙවියෝ අප කොයි කාහටත් නොඅඩුවම සලසා දෙත්වා. සියලු දෙවියන් හට ධර්මාවබෝධයට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ ප්‍රධාන අරමුණ පරිදි අද දවසේ 80 වෙනි ජන්මදිනයේ සමරන පද්මා වීරබද්දන මෑණියන් හට ධර්ම දානයේ ආශිර්වාදයෙන් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයෙන් ස්වර්ණමාලී සෑරජුන්ගේ ආශිර්වාදයෙන් අඟුලිමාල සෑරජුන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදයෙන් සිරි දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සිරිපා පියුමේ ආශිර්වාදයෙන් දෙවියන්ගේද රැකවරණින් කායික මානසික සුවපත් භාවයෙන්ම සැලසේවා. දිගාසිරි ශ්‍රී සම්පත්තියම සැලසේවා. මෑණියන්ට ධර්මාවබෝධයට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා. රැස් කළ මේ පින පින්වත් පද්මා වීරබද්දන මෑණියන්ගේ නමින් මිය පරලෝ ගිය ආදරණීය දෙමාපියන්ට එච්.ඒ.ට්. එඩ්වින් සිල්වා පියාණන්ට සහ මිල්ඩාද සිල්වා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය උපාලිත සිල්වා සහෝදරයට එම්.ජී. ප්‍රනාන්දු ඥාති සහෝදරයට සහ හීමැනිකා උපාසිකාවට පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානයේදී මූලිකත්වයේ ගත්ත ධම්මික වීරබද්දන මහත්මයාගේ නමින් ජීවනී මහත්මියගේ නමින් පවුලේ හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට ඔබ අප කාගේත් නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ සැපේ ලබත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියන පැතුමින් ඥාතීන්ට පින් පැමිණවීම සිද්ධ කරන්නට රැස් වූ පින අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. බලාපොරොත්තු වෙනවා ධර්ම දානය කරන පින්වතුන් ධර්ම දේශනාව කරපු දේශකයන් වහන්සේටත් සෙත් පතන්ට බොහොම ගෞරවයෙන් පින්වතුන්ගේ ධර්ම දානය අපි අනුමෝදන් වෙනවා. මහමෙවුනා වාසී රට්ලෝ වාසී මහා සංඝරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂාවෙන් සිටින දූ පුතුන්ට ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානය කළේ ශ්‍රද්ධහා ධර්ම දාන සමාජික පින්වත් ධම්මික වීරබද්දන මහත්මයා සහ ජීවනී මහත්මියයි. ඒ දෙපළ ඇතුළු පින්වතුන්ලාට නිදුක් නිරෝග සුවය දිගාසිරි සම්පත්තිය පිණිස ධර්ම දානයේ ආශිර්වාදේ සැලසේවා.
සුජීවත්ව සිටින පද්මා වීරබද්දන මෑණියන්ටත් කරුණාදස්ස වීරබද්දන පියාණන්ටත් දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් සැලසේවා. පද්මා වීරබද්දන මෑණියන්ගේ සහෝදර සහෝදරියන් වන ලලිතාද සිල්වා ලක්සිරිද සිල්වා ඇතුළු ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් නිදුක් නිරෝග සුව දිගාසිරි සම්පත් සැලසේවා. සියලු දෙනාට සියලු අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. සුවසේ පින් කුසල් දහම් රැස් කර ගන්නටත් ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්නටත් මේ සියලු පින් ඒකාන්ත කොට ආශිර්වාද වේවා. අද ධර්මදාන පින්කමට මූලිකත්වයේ ගත්තුවේ සදහැවතුල්ලාද ඇතුළු ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට නිරන්තරයෙන් බණ අහන ඔබට කිසි වදුරක් නොවේවා, කිසි ආපදාවක් නොවේවා, කරදරයන් නැස්පැත්තියක් වින්නැහියක් නොවේවා. ඊ타ම නිවිහැනහිල්ලේ තම තමන්ගේ ජීවිත සුවසේ ගත කරන්නටත් කරනු ලබන රැකී රක්ෂා ව්‍යාපාර වෙළෙහෙළඳාම් ගොවිතැන්පත් ආදී කටයුතු දූල පුතාලා ගිගිනින් ආදී කටයුතු ඊ타ම නිදුකින් කරගන්නටත් වාසනාව භාග්‍ය ලැබේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝ පින් කරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.